ආයුබෝවන්. තවත් අලුත් දවසකට සුභාශංසන ගෙනීමෙන් තවත් අරොත්බර රසබර එසේම සංවේදී සත්‍ය සිදුවීමක් රැගත් කතාවකින් ඔබව දැනුවත් කරන්න නැතිනම් රසවින්දනයක් ලබා දෙන්න මම දැන් සූදානම්. ඉතින් මම පළමුවෙන්ම ඔබට මෙහෙම කියන්නම්. අපි කවුරුත් මිනිස්සුනේ. අපි කාදිනුත් වැරදි සිදු වෙනවනේ. ඒත් ඒ වැරදි වලට අපිටම පසුතැවෙන්නට දුක් වෙන්නට දවසක් එනවා. මෙන්න මේ දවස උදාවන බව නොදැනයි අපි වැරදි කරන්නේ. මම මේ කතා පුවත ඔබට කියන්නට ප්‍රථම තව පුංචි සිද්ධියක් කියන්නම්. අපේ අසල්වැසි කාන්තාවක්ට සිදු වූ ඒ සිද්ධිය එක්වරම මට සිහිපත් වුණේ මේ කතාව කියවද්දී. දැනට දශක 3කට පමණ පෙර තරුණියක් විවාහ වී මනමාලියෙක් ලෙස අපි අසල්වැසි ගෙදරකට පැමිණියා. ඒ නිවසේ විවාහ වූ තරුණයාගේ දෙමව්පියන් ඔහුත් සමග ජීවත් වුණේ. කාලය ගෙවිලා ගියා. ඒ තරුණ යුවලට දරු දෙදෙනෙකුත් ලැබුණා. දැන් ඒ දරුවනුත් විවාහ දිවියට ඇතුළත් වෙලා. ඉතින් අර කාන්තාව දැන් වයස අවුරුදු 55ක 60ක පමණ කෙනෙකු යයි සිතමු. දැන් ඈ ආච්චි අම්මා කෙනෙක්. ඒ කාන්තාව එක්වරම රෝගී තත්යකට පත් වුණා. මේ වන විට ඒ කාන්තාවගේ ස්වාමියාගේ දෙමව්පියන් මිය ගිහින්. එක්තරා දවසක ඇය මගේ මවස් සමග මෙහිම පවසා තිබුණා. මම්මගේ මහත්තයාගේ අම්මත් එක්ක ඒ තරම් සුහදතාවයක් තිබුණේ නෑ. මා ඇත්තටම ඇයට වෙනස්කම් කළා. ඇය නොසලකා හැරියා. දැන් මට ඒ හැම දෙයක්ම මතක් වෙනවා. මගේ හිතට හරිම පීඩාවක්. මට මේක දරා ගන්න බැහැ. මගේ නැන්දම්මගේ රූපය මේ ගෙදර හැම තැනම මට පේනවා. මං හරිම බයෙන් ඉන්නේ. අපිට මින් පැහැදිලි වන්නේ කුමක්ද? අපි දවසක වයසට යනවා. රෝගී භාවයටපත් වෙනවා. තවත් කෙනෙකුගේ පිහිටක් අපට අවශ්‍ය වෙනවා. ඉතින් අපි තවත් කෙනෙකුට සලකන විදිය හරිම වැදගත්. මම මේ කියන සිදුවීම රැගත් කතා පුවතත් ඒ වගේ. ඒත් ඒක නැන්දම්මා ලේලි අතර කතාවක් නන් නෙමෙයි. ඒක ස්වාමි පුරුෂයෙක් හා බිරියක් අතර සිද්ධියක්. මේ කතාවේ ප්‍රධාන චරිතය වන ඇය අපි පබා ලෙස හඳුන්වමු. ඇය වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරියක්. ගත වූ 20 වසර පුරාවට ඇය ජීවත් වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඇගේ සැමියා වෘත්තියෙන් ගණකාධිකාරවරයෙක්. හැම වසරකම තම දරු දෙදෙනා හා සැමියා සමග ලංකාවට පැමිණියේ තම නෑයන් හා හිත මිතුරන් සමග විනෝදයෙන් කාලය ගත කරන්නටයි. පසුගිය වසරේ අවසාන වතාවට ලංකාවට පැමිණි ගමන ඔවුන්ට විශේෂ වූයේ ඔවුන්ගේ පුතුන් දෙදෙනාගේ විවාහය එකම දිනයකදී පවත්වන්නට හැකි වූ නිසායි. පුතුන් විවාහ වී මාස කිහිපයකට පසු පබාගේ සැමියා මෙලොව හැර ගියා. ඒ කිසියම් බෝවන රෝගයක් නිසා. ඔහුගේ අනපේක්ෂිත මරණය පවුලේ හැමට මහත් පීඩාවක් වුණා. සැමියාගේ මරණයෙන් පසු පබාගේ ජීවිතය වෙනස් වුණා. ඇය ආගමික ජීවිතයකට නැඹුරු වුණා. ඇමරිකාවේ ජීවත් වෙමින් එහි පන්සල් කිහිපයකටම දානමාන පූජා කරමින් පින්කම් කරමින් ඒවාට සහභාගී වෙමින් පොයට සිල් සමාදන් වෙමින් ඇය කාලය ගත කළා. පබාගේ මතුපිට ජීවිතයේ මේ ආකාර වුවත් ඇය මානසිකව පසු වූයේ වෙනස් තත්ත්වයකයි. සාමාන්‍ය විදිහට ඇගේ වෘත්තීය ජීවිතය එක් පසෙකත් ආගමික ජීවිතය තවත් පසෙකත් තිබුණත් මානසිකව පබා පසු වූයේ මහත් නොසන්සුන්තාවයකයි. එක්තරා දවසක පබාගේ නිවසේ පැවති වෛද්‍ය සායනය අවසන් වන විට සවස් වී තිබුණා. නිවසේ ඈ තනිව ජීවත් වන නිසා එහි පැවතිය දැඩි නිහඬ බවක්. අඳුර මැදින් ඈ සාදාගත් ඒ කෝපයක්ද අත ඇතිව සාලේ පුටුවකට බර වුණා. ඈ වාඩි වී සිටි ස්ථානයට නිවසේ ඉහළ මාලයට යන පඩිපෙළ හොඳින් දැర్శණය වෙනවා. නිවස අඩ අඳුරේ ගිලිමින් තිබුණත් විදුලි පහනක් දැල්වීමට තරම් ඇයට උවමනාවක් නොවුනේ දවසේ විඩාව තේ කෝප්පයකින් නිවා ගැනීමට අසුන්ගත් නිසායි. ඇගේ මනස කෙමෙන් අතීතය කර ඇදී යන්නට වුණා. සැමියා හා එක්ව ගත කළ ඒ 30 වසරක කාලයට සිහිපත් වුණා.
ඇගේ සිතේ වහා ඇති වූ නොසන්සුන් භාවය ඇගේ උවනින්ද මනාව ප්‍රකාශ වුණා. ඇගේ සිතවිලි වලට බාධා කරමින් එක්වරම ඉහළ මාලයෙන් අඩි ශබ්ද ඇසෙන්නට වුණා. ඇගේ නෙත් එක්වරම ඉහළ මාලෙට නගින පඩිපේලිය වෙතට යොමු වුණා. ඇයට ඇගේ ඇස් විශ්වාස කිරීමට නොහැකි වුණා. මියගිය සැමියා පඩිපෙළ බසිමින් තමා වෙත පැමිණෙන අයුරු ඇදුටුවා. යටිගිරියෙන් කෑ ගැසුව ඇය සිහිසුන්ව ඇද වැටුණා. ඇය පියවිසිහලද්දී පැයකට පමණ පසුවයි. ඇය අසල සිටිය අසල්වසින් කිහිප දෙනෙක් පමණයි. සිද්ධ වූ දේ ඔවුන් හා පැවසීමට තරම් ඇගේ සිතට දිරියක් තිබුණේ නැහැ. පසුව මේ සිද්ධිය මනසෙන් අමතක කර දැමීමට උත්සාහ දරමින් ඇය සැමියා වෙනුවෙන් මහා පින්කම් කළා. ඒත් ඇගේ හිතට නම් කිසිම සහනයක් තිබුණේ නැහැ. ඇයට සුවනින්ද අහිමි වුණා. නිදි වර්ජිතව ගත කරන රාත්‍රීන් ගණන වැඩි වුණා. නිදි හැඳියේදී ඇයට දැනුනේ ඇගේ සැමියා තමාගේ ගෙල සිර කරන බවක්. මංගල සේයාරුවේ සිටින සැමියා පිටක සිනාසිනු ඇයට පෙනේ. ඒ සිනව ඇයට කරන ඔච්චමක් වගේ. මේ තත්ත්වය තම දරු දෙදෙනා හා පවසා ඔවුන්ගේ නිවසේ ජීවත් වීමට ඇය පටන් ගත්තා. ඇගේ සිතට මද අස්වැසිල්ලක් දැනුණා. ගත වූයේ ටික දිනකි. පෙර ලෙසම ඇගේ සැමියා ඇය ඉදිරිපිට පෙනී සිටියා. ඇගේ වෛද්‍ය සායනයේදී සැමියා කෝපාවිෂ්ඨව එතනට පැමිණෙන අයුරු ඇය සැබවින්ම දුටුවා. ඉහිතේ ඇයට පමණ දෘශ්‍යමාන වන දෙයක්. ඇය සෑම මොහොතකම මහත් බියකින් පසු වුණා. ඇගේ වෘත්තීය ජීවිතයේ කටයුතුද මින් අඩාල වුණා. ඇගේ පෙනුම ඉක්මනින්ම වෙනස් වුණා. ඇය වේගයෙන් වියපත් වුණා. ශරීරය වැහැරෙන්න පටන් ගත්තා. මේ බව දැනගත් ලංකාවේ ඥාතීන්ගේ ඉල්ලීම මත ලංකාවට පැමිණ විවිධ ශාන්ති කර්මවලට යොමු වුණ තත්ත්වය පෙර පරිදිම වුණා. පසුව අවසානයේදී පබා තවත් ඥාතියෙකු සමග සුමංකායතන වෙතට යොමු වුණා. මනෝචිකිත්සක මේජ සුසන්තද සිල්වාට ඈ සමග පැමිණි ඥාතිය සියල්ල පවසා සිටියත් තනිව ඈ පරීක්ෂා කළ ඔහු ඇයට කිසිදු අදෘශ්‍යමාන බලවේගයක බලපෑමක් නොමැති බවට තහවුරු කරගත්තා. ඇගේ යටිසිතේ තදින් තහවුරු යමක් ඇගේ මේ තත්ත්වයට මුළුමනින්ම හේතු වී ඇති බව මනෝචිකිත්සකවරයා හඳුනාගත්තා. ඇගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව ඈ පැවසූ කරුණු එකිනෙකට පරස්පර වුණා. සැමියා සමග දැඩි ආදරයෙන් කල් ගෙවූ බව පැවසුවත් සැමියා ඉහළ මාලයේ කාමරයකත් ඇය පහළ මාලයේ කාමරයකත් ජීවත් වූ බව ඇයට නොදැනීම ඇගේ මුවින් පිට වුණා. ඇය යම් දෙයක් සංගවන බව ඔහුට පැහැදිලි වුණා. ඇයට ස්ථිරසාර සහනයක් ලබා දීම සඳහා මෝහන නිද්‍රාව වෙතට ඇයව යොමු කරන්නට ඔහුට සිදු වුණා. මෙහිදී ඇගේ මනස සැමියාගේ අවසන් දිනය වෙතට යොමු කෙරුණා. ඇය මහා හඬින් විලාපදී හඬා වැටෙන්නට වුණා. හඬමින්ම ඇය මෝහන නිද්‍රාව තුලදී මෙසේ පවසා සිටියා. අනේ මට සමා වෙන්න පියල්, මම කළ දේවල් වලට ඔයා ඒව ඉවසගෙන හිටියා. මට සමා වෙන්න. අන්තිම දවසේ මට තේ එකක්වත් දෙන්න බැරි වුණා. මම උනන්දුනා නම් ඔයාව බේර ගන්න තිබුණා. ඒ වුණාට මට හිතුනේ මගේ ඇරලවව මැරෙන්න අරින එක හොඳයි කියලා. අනේ මම්මා පව්කාරියක්. අනේ මාව මරන්න එපා. මම මැරෙන්න බයයි. අනේ මට සමා වෙන්න. වසර 30කට පමණ පෙර ඇමරිකාවේ ඉගෙනුම ලැබමින් සිටි පබාට ලංකාවේ සිටි පියල් නම් තරුණයට යෝජනා කොට ඇයට විවාහ කර දී ඇත. පියල්ට වඩා පබා වසර 10ක් පමණ ලාබාලයි. ඇය හැදී වැඩි ඇත්තේ බටහිර පන්නේටයි. විවාහ වන විටත් ඇයට පෙම්වතුන් කිහිප දෙනෙකු සිට ඇත. බොහොම නිදහස් විනෝදකාමී ජීවිතයක් ගත කළ ඇය විවාහයෙන් පසුවද මේ ජීවිතෙන් එතරම් මිදුණු බවක් පෙනෙන්නට තිබිලා නැහැ. දෙදෙනා අතර බොහෝ අඬදබර සිදු වුණත් දරු දෙදෙනාගේ අනාගතය ගැන සිතා පියල් නිහඬව සියල්ල විඳ දරා ගැනීමට පෙළඹී ඇත. ඇගේ ඥාතිවරිය ප්‍රතිකාර කරනු ලබන ස්ථානය ඉවත් කර පබාව සංසුන් කර ඇගේ ජීවිතය පිළිබඳව, සැමියාගේ මරණය පිළිබඳව, වර්තමානයේ ඇයට පෙනෙන මනෝ විකාරයන් පිළිබඳව කෙමින් ඇගෙන් විමසන්නට මනෝචිකිත්සකවරිය අවස්ථාව සාදාගත්තා. පියල් මිය යාමට දින කිහිපයකට පෙර මේ උණ රෝගය ඔහුට වැළඳී ඇති අතර පබාය නොසලකා හැර ඇත. දින 3ක් පමණ වන විට පියල්ට කතා කිරීමේ අපහසුතා ඇති වී ඇත.
අංගචලනයෙන් ඔහු පබාට තමාව රෝහල් ගත කරන ලෙස පවසා සිටියත් පබා ඔහුගේ ඉල්ලීම නොසලකා හැර ගෙදර දොරේ වැඩ කටයුතු යෙදී ඇත. පසුදින සුපුරුදු ලෙස පියල් උඩුමහලින් පහළට නොපැමිණිහෙන් පබා ඉහළ මාලේ ඔහුගේ කාමරයට ගොස් බලන විට නිදිසායනේම ඔහු මිය ගොස් ඇති බව ඈ දැක ඇත. ඔහුගේ දැස් විවරව තිබී ඇත. පබාට දැනුනේ ඒ දැස් තමා දෙසටම එල්ල වී ඇති බවක්. මෝහන නිද්‍රාවේදී පබාගේ රෝගී තත්ත්වය පමණක් නොව ඇගේ වැරදි ජීවන චරිතය පිළිබඳවද ඇතිතරම් කරුණු හෙළි වී තිබින. එහෙත් ඇගේ ඥාතීන්ට මේ කරුණු රහසක්ම විය. නිද්‍රාව තුළින් පියවි සිහිය ලද පබාට යථාර්ථය පැහැදිලි කෙරිනි. සත්‍ය පහදා දෙමින් අවතාරය පිළිබඳ බිය ඇගේ සිතින් ඉවත් කරන ලදී. ඇගේ මානසික පීඩාව ඉවත් කිරීමට උත්සාහ කළේ ඒ තත්ත්වයට හේතුව ඇය විසින්ම කරන ලද අකටයුතුකම් ඇගේ හෘද සාක්ෂිය තුළින් ඇගේ මනස හරහා ඇයව පීඩාවට පත් කළ බැවිනි. කඩිනමින් නොවත් ඇය මනෝ ප්‍රතිකාර හරහා කෙමින් සුවාතට පත් වුණා. මා ඔබට මුලින් සඳහන් කළ පරිදි අප කිසිවෙකුට අපේ හෘද සාක්ෂියෙන් ගැලවී යා නොහැකි. හිතට එකඟව ජීවත් වෙන්න කියලා කියමනක් තියෙනවනේ. අපට කෙතෙක් හිංසා පීඩා කළත් අපේ මිනිසත් බව අපි ආරක්ෂා කරගෙන පෙරලා පහර නොදී ඉන්නට පුළුවන් නම් එය කෙතරම් අග නේද? ඉතින් මම සමුගන්නම්. දැන් සුපුරුදු ඉල්ලීම මේට ලයික් එකක් දමන්න, ඒ වගේම ෂෙයා කරන්න. ඔබට ස්තුතියි.